Hi guys, මෙන්න මේ කමෙන්ට් එකට පොඩි දෙයක් කියන්න හිතුණා. ලංකාවේ හැදෙන කජු ලංකාවේ මිනිස්සුන්ට කන්න අමාරුයි. ඇත්ත. හැබැයි මෙන්න මේ වගේ කමෙන්ට් එකකුත් තිබ්බා ඒක. ලංකාවේ කජු මාර රහයි. අපි පිටරට ඉන්නවා. මෙහි තියෙන කජු ලංකාවේ තරම් ක්වොලිටි නෑ. දෙකත් ඇත්ත. පළවෙනි කමෙන්ට් එකට guys මම මෙහෙම කියන්නම්. ලංකාවේ හැදෙන කජු ලංකාවේ මිනිස්සුන්ට කන්න අමාරු ලොකුම හේතුව ඇත්තටම කජු ලොකු ගාණක් වෙනවනේ. ඒකයි ලොකුම හේතුව. සාමාන්‍යයෙන් කජු ඇත්තටම ගණන්. හැබැයි guys මෙහි තරම් ලංකාවේ කජු තරම් වෙන කොහෙවත් කජු රස නැහැ. මට නම් රස නැහැ. කාපු ඇති. ඒ අයත් පොඩි කමෙන්ට් එකක් දාන්න යන්න. අහනම් කියන්න මොකද මේ ගොඩක් අය කරන්නේ ලංකාවේ කජු වලට පිටරට කජු කලවම් කරනවා දැන්. ගොඩක් මිස්ටිස් කරන අය එහෙම කරනවා. කලවම් කරලා මොකද එහි රට දැන් රටින් එන මද ගණන් අඩුයි. එන්නේ කජු මද ගණන් අඩුයි. ඒවා ටිකක් මෙහෙ වලට වැඩිය මාකට් එක පොඩ්ඩක් අඩුයි. ඒවා ඉතින් සාමාන්‍යයෙන් මෙහි කජුත් එක්ක 120ක් විතර ඒවා කලවම් කරනවා. කලවම් කරලා තමයි මාකට් එකට දාන්නේ. සමහරු ඒවම විතරක් විකුණන අය ඉන්නවා. එතකොට ඒ වගේ මාකට් එක ටිකක් අඩුයි. රසත් අඩුයි. කාපේ ගයිස් මෙහි කජු මෙච්චර ගණන් යන්න ඕනේ නැහැ. මොකද්ද හේතුව කියලා මම ඔයාලට පෙන්නන්නම්. මෙහි කජු නිකන් විසික් කරත් මෙහි පැලවෙනවා. මේ බලන්න. මේ නිකන් කජු ඇට වැටිලා මේ වගේ සෑහෙන්න පැලවෙච්ච ඒවා තියෙනවා අපේ පැතිවල. දැන් මෙහි හලාවක පිටකලම මේ අවට නිකන් කජු පැලවෙනවා කියන්නේ වලින් සත්තු අරන් යද්දි පවුල් වරුන් වරයද ඔක්කොම නිකන් පැලවෙච්චා. මේ මිනිස්සු කරන්නේ guys කජු ගස් ඔක්කොම කපලා පොල් දාලා තියෙන එකයි. අනික මේ වගේ කජු කිලෝ එකක් දැන් රුපියල් 850 17 අතර යනවා. මොකද මේක වේලිලා ඉවරයි 10ක් විතර වෙනවා. 850 කියන්නේ වේලුම් බර බැස්සහම. ඒ හින්දා හතරට එකක් නෑන්නේ. එතකොට ඒ වගේ 8 කිලෝ හතරක් කප. මේ වීඩියෝ එකෙන්ම guys මම සේල් කරන අයිටම් වගේක් තියෙනවා. ඒ ටිකත් පෙන්නන්න යනවා. දෙවල් කැෂු, බර්න් කැෂු, මේ තියෙන කුකින් කැෂු. ගාලික් දෙවිල් එක තියෙනවා අපි ළඟ. ආවන් තව මොනවා හරි දැනගන්න ඕන නම් මේකට කමෙන්ට් එකක් දාන්න guys. ආපුවත් කමෙන්ට් එකක් දාන්න මම කජු